අපි ගානට වෙනස්කමක් කරලා තියනවද? නෑ බං වෙනස් කරලා නෑ. ඇයි හේතුව? මෙයාට මෙයා කැපිලා ගිහම අර කලින් තිබ්බ එකම මේ උඩ බිවර ආයෙනවා. මෙයාට මෙයා කැපුණොත් මෙයා එනවා. අපි කපන්නේ නෑ. කපන්න නම් ලියන්න ඕනේ නෑ. ඒ වුණාට මේ මෙයාට මෙයා කැපුණොත් උඩ බිවර ආයෙනවා. දැන් බලහන් යට මේ මෙයත් සමානයි මෙයත් සමානයි. දැන් එහෙනම් මේ එකෙන් මේක අපි මේකෙන් බස් ඉවර කරනවා. වැඩේ හරියට අහගෙන ඉන්න. හරි. ඔව් මේකෙන් බස් ඉවර ගන්න දෙයි. හරි මෙතන අපි දැන් මේ සුළු ගණනේ අඩු කිරීමක් නේ තියෙන්නේ. ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් භාගවල අඩු කරනකොට අපිට හරය සමාන කරගන්නනේ ඕනේ. නේද? එතකොට හරය සමාන කරගත්තොත් නම් අපිට පුළුවන් මේක මොකක් හරි හදන්න. එතකොට ඔයාලට මෙන්න මේක දැක්කාම හිතෙන්න ඕනේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ මේ බලන්න මේකේ තියෙන්නේ මේ a වර්ගයේ ඍණ 1 කියන්නේ පුතා එකේ වර්ගය කියන එක. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? වර්ග දෙක අන්තරය කියන එක. එහෙනම් මේක ඔයාලට ලියන්න පුළුවන් 3 යට a ඍණ 1 a ධන 1 කියලා. එතකොට කාට හරි මේක අමතකයි නම් මේකට කියන්නේ අපි වර්ග දෙක අන්තරය කියලා. ඒ කියන්නේ කොහේ හරි තැනක ඔයාට මෙන්න මෙහෙම එකක් හම්බ වුණොත් මොකද්ද? A වර්ගයේ ඍණ B වර්ගයේ ආකාර එකක් හම්බ වුණොත් ඔයාට ඒක ලියන්න පුළුවන් A ඍණ B වතාවක් A ධන B කියලා. අපි ඔකට කියනවා වර්ග දෙක අන්තරය කියන එක. හරි? එතකොට මෙතන තියෙනවා මේ ඍණ තියෙනවා ඊට පස්සේ මෙතන 1 යට 1 ඍණ A කියලා එකක් තියෙනවා. හරි. ළමයි ඊගාවට තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. දැන් මෙතන A ඍණ 1 තියෙනවා මෙතන 1 ඍණ A තියෙනවා. හරි. එහෙනම් එක්ක ඔයා 1 ඍණ A හදා ගන්න ඕනේ මේකට නැත්තම් A ඍණ 1 හදා ගන්න ඕනේ. හරි. එතකොට මේ බලන්න. මෙහෙම තැනකදී මේ වගේ තැන් යෙදෙනවා ගණන් වල ගොඩක් මේ වගේ තැන් තියෙනවා. මේකේ පුතා මෙන්න මෙහෙම ගන්න උලා. මේ බලන්නකෝ. අපිට මෙහෙම ලියන එක. හරි මම මේක මේ හරිය ලියලා පෙන්නන්නම් ඔයාලට. අපි මෙහෙම ලිව කියනකෝ A ඍණ B කියලා ලිව කියනකෝ. මේක ඔයාට ඕන නම් ඍණ එකක් ඉස්සරහට දාලා මුන් දෙන්න මාරු කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ B ඍණය කියලා ලියන්න පුළුවන්. බලන්න උත්තරේ වැරදිද කියලා මේ ඍණ වලින් B ගුණ කරපුවම ඍණ B ඍණයි ධන A ආපෝතරයක් මේ ලියලා දෙන්නේ මොකද? A ඍණ B ම තමයි ලියලා තියෙන්නේ. එහෙනම් මොකද කියන්නේ? මෙහෙම එකක් තිබ්බොත් ඍණ එකක් දාලා මුන් දෙන්න මාරු කරන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් x ඍණ k එකක් තිබ්බොත් මොකක්ද ලියන්න පුළුවන්? ඍණ k ඍණ x. හරි? ඔයාලට වැඩි පැහැදිලිද මේ විදිහට? හරි. එහෙනම් ඔයාලට මෙන්න මෙයාව ලියා ගන්න පුළුවන් කොහමද? මෙතන 3 තියෙනවා, a ඍණ 1 තියෙනවා, ඊට පස්සේ මෙතන a ධන 1 තියෙනවා. මේකෙන් ඍණ එකක් එළියට ගත්තට පස්සේ මෙයා ලියන්න පුළුවන් ඍණ වතාවක් a ඍණ 1යි කියලා. උඩ හිටියේ 1. හැබැයි මෙන්න මෙතන චූටි අවුලක් වෙනවා. මොකද මෙතන ඉන්න අවුල? මෙයාකින් ඍණ එකක් එළිය දාලා මෙතනත් ඍණ එකක් මෙතනත් ඍණ එකක්. ළමයි මෙහෙම ගණන් වල තියන්න අපිට අයිතියක් නැහැ. ඇයි හේතුව? මෙතන ගණිත කර්ම දෙකක් තියෙනවා. එකම ගණිත කර්ම දෙපාරක් ඉදලා. ඒ කියන්නේ මේ වාගේ. 1 ඍණ 2. ඔහම උත්තර තියන්න බෑනේ අපිට. නේද? ඍණයි කියලා දෙකක් එහෙම තියන්න බෑ කොහෙවත්. හරි? ඒතකොට ගණිත කර්ම දෙකක් තියන්න අපිට අවසර නැහැ. එහෙනම් මොකද ගන්න ඕනේ? මෙතන තියෙන ගණිත කර්මය මෙතන තිබ්බ ගණිත කර්මෙත් එක්ක ಗುಣ වෙලා. ඒ කියන්නේ ඍණ මේ ඍණත් එක්ක ಗುಣ වෙලා. අපිනේ ගත්තේ බං ඍණ එක එළියට. මේ අපි ගත්ත හින්දා ඒ ගත්ත එකත් එක්ක මෙතන එක ಗುಣ කරලා ඍණ මේ මැද ධන වෙනවා. ඒ හින්දා මෙහෙම දෙකක් තියන්න අපිට බෑ. අපි මෙතන මොනවා කරගන්න ඕනද? මෙතන අනිවාර්යෙන් අපි ධන කරගන්න ඕන. එහෙනම් ඔයා මතක තියාගන්න ඕන ධන උනේ කොහොමද කියලා. ධන උනේ කොහොමද? මෙතන හිටියේ එක ඍණේ ඒකගේ ඍණ එක එළියට අරන් මේක මාරු කරලා ලියපුවාම එළියේ තිබ්බ ඍණ එකත් එක්ක මේ ඍණ ගුණ වෙලා ධන වුණා. එහෙම තමයි ඒක හැදුනේ. හරි. ඊට පස්සේ මෙතන මට දැන් පුළුවන් මේ ඒ ඍණ එක තියෙනවා බං ඒ ඍණ එක තියෙනවා. මේකේ නැත්තේ මොකද්ද? ඒ ධන එක. මෙහෙම කරපන් ඉතින්. 3 යට මේ ඒ ඍණ 1 ඒ ධන 1 ධන මෙතන 1 යට ඒ ඍණ එක කොහොමද තියෙනවනේ. අපි හරය සමාන කරගන්නවා කියලා කරන්නේ මේ නැති එක ආවෙ තෙන්ට දාගන්න එකනේ. මේ ඒ ඍණ එක දෙපැත්තෙම ඉන්නවා ඒ ධන එක නැහැ. ඉතින් මේකේ උඩටයි යටටයි දෙකටම දාහන් ඒ ධන එක. අපි ගානට වෙනස්කමක් කරලා තියනවද? නෑ බං වෙනස් කරලා නෑ. ඇයි හේතුව? මෙයාට මෙයා කැපිලා ගිහම අර කලින් තිබ්බ එකම මේ උඩ බිවර ආයෙනවා. මෙයාට මෙයා කැපුණොත් මෙයා එනවා. අපි කපන්නේ නෑ. කපන්න නම් ලියන්න ඕනේ නෑ. ඒ වුණාට මේ මෙයාට මෙයා කැපුණොත් උඩ බිවර ආයෙනවා. දැන් බලහන් යට මේ මෙයත් සමානයි මෙයත් සමානයි. දැන් එහෙනම් මේ එකෙන් මේකව ගුණ වුණොත් ඒ උත්තරේ වෙන්නේ. පොදු හරයේ විදියට ඔයා ලියනවා. ඒ ඍණ 1 මෙතෙන්ට එනවා. ඒ ධන 1
මෙතන ඉන්නවා 3 එක්වර a ධන 1. එහෙනම් මෙතන එනවා මේ එක්වර a ධන 1 කියන්නේ කොහොමත් a ධන 1ම තමයි. හරි. එහෙනම් මෙතෙන්ද මේ ඒත් එක්ක 3ත් එක්ක එකත් එක්ක 3යි 1යි එකතු වෙච්චාම 4යිනේ. එහෙනම් අපිට එතෙන්ට එනවා උත්තරේ a ධන 4 යට a ඍණ 1 වතාවක් a ධන 1යි කියලා උත්තරයක් එනවා. අපිට මෙයාව තව චුට්ටක් ඕන්න ලස්සන කරලා ලියා ගන්න පුළුවන්. a ධන 4 යට a ඍණ 1 a ධන 1 කියන්නේ a වර්ගයේ ඍණ 1 කියන එක. නැත්තම් වර්ග දෙක අන්තරේම තමයි අහපොසය. හරි. ඔය උත්තරේ ඔන්න එන විදිය ඕන කෙනෙක් නෙමෙයි. බලන්න ඔක්කොම හදලා නැහැ නේ. ඒ කියන්නේ උත්තරේ දාලා. ලියාගන්න.